අද ආණ්ඩුවට හිතවත් අයට අක්කර ගණන් සුද්ධ කරන්න පුළුවන්. ව්‍යාපාරිකයයි අරවා කියයි මේවා කියයි අක්කර ගණන් සුද්ධ කරන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් වැසිකිලි වලක් හදාගන්න ගියොත් මේ තියෙන නීති ඔක්කොම මේ මිනිස්සුන්ට දෙනවා. ගමේ දුප්පත් මිනිස්සෙක් වැසිකිලි වලක් හදන්න ගියොත් අත්තිවාරමක් දාන්න ගියොත් ඔබ තමුන්නාන්සේලාගේ මේ තියෙන සියලු නීති ක්‍රියාත්මකයි. හැබැයි ඉතින් සමහර ව්‍යාපාරිකයන්ට අක්කර හෙක්ටයාර් ගණන් අර ගම්වල යනකොට අපි දකිනවා හෙක්ටයාර් ගණන් සුද්ධ කරන්න. අහුවම කියන ආයෝජකයෙක් ඇවිල්ලා කියලා. බෑ කවුද ආයෝජකයා මොකක්ද හදන්නේ කියන කාරණේ පිළිබඳ කෙසේ වෙතත් සුද්ධ කරන එක නම් සිද්ධ වෙනවා. මොකද ඔබ තමුන්නාන්සේලා ඉන්නේ මේ ක්ලීන් ශ්‍රී ලංකා යුගයේ. දැන් අර රීබිල්ඩ් ශ්‍රී ලංකා කියලා ගිණුමක් හැදුවා. හැබැයි එහෙම එකක් නීති අනුකූලව ස්ථාපනය කළා නැහැ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා දෙයක් නීති අනුකූලව ස්ථාපනය කළාද කියන්නේ අපි දන්නෙත් නැහැ. එහෙම කළා තියෙනවා නම් හොඳයි. හැබැයි ඔබ තමුන්නාන්සේලා මේ නිෂ්පාදකයාට පරිසරය හානි කිරීමට විරුද්ධව හෝ හානි කිරීම සම්බන්ධයෙන් පරිසරයට හානියක් කරොත් ඒකට වන්දියක් ගන්න එක දඩයක් ගන්න එක හොඳයි. හැබැයි ඊට කලින් ඔබ තමුන්නාන්සේලාගේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන නගර සභා ප්‍රාදේශ සභාවට දඩ ගහලා හිටියොත් හොඳයි ගරු සභාපති. අද ඩෙන්ගු රෝගීන් හැමතැනම මීට පෙරත් අපි මේක ගැන සඳහන් කරා. පහුගිය දිනක මේ කොළඹවට ප්‍රදේශක රෝගියෙක් හම්බුනාම නගර ප්‍රාදේශ සභාවට කතා කරලා දුම් ගහන්නේ කිව්වා. මොකද්ද කිව්වේ? අඩුම ගානේ රෝගීන් 10ක්වත් ඉන්න ඕනේ කො දුම් ගහන්න. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා ගරු සභාපතිතුමේ රෝගීන් 10 දෙනෙක් එනකන් දුම් ගහන්න. ඩෙන්ගු වලට. දැන් හරියට දැන් 50000ක් ඉන්නවනේ. දැන් ප්‍රාදේශ සභාවට දුම් ගහන්න පුළුවන්. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා හතර වටේ වැව් අස්සේ රිංගනවා. කාණු අස්සේ බහිනවා. කාණු අස්සේ රිංගනවා. ඒ හින්දා කරුණාකරලා ඔබ තමුන්නාන්සේලා මේ ගැන සංවේදීව බලන්න. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. වෛද්‍යවරු නැහැ. එදා ඔබ තමුන්නාන්සේලා විපක්ෂ ඉන්නකොට බෙහෙත් 100 ගාණක් නැහැ කියලා ලොකුවට ආందోලනාත්මක ප්‍රකාශ කරා විතරක් නෙවෙයි කෑක් ගහලා පාරේ යකා නැටුවා. අද ඊට වඩා බෙහෙත් නැහැ.